ඔබ කවදාවත් හිතුවද අපේ රටට වහින වැස්ස තීරණය කරන්නේ මුහුද මැද තියෙන යෝධ සීසෝ එකක් කියලා? මේ දිනවල අපට ලැබෙන ධාරණානුපාත වර්ෂාව නිකම්ම සිදුවන දෙයක් නෙවෙයි. අද මම ඔබට පෙන්වන්න යන්නේ ඉන්දියන් සාගරයේ සිදුවන මෙම අద్භූත ක්‍රියාවලියයි. මේක විද්‍යාවේදී හඳුන්වන්නේ IOD නැත්නම් ඉන්දියන් ඕෂන් ඩයිපෝල් කියලා. මේ සීසෝ එක පැද්දෙන දිශාව අනුව තමයි හෙට දවසේ ඒ කියන්නේ ජනවාරි 7 බස්නාහිරට ලැබෙන වලිගයේ පහර. එහෙම නැත්නම් ටේල් ඉෆෙක්ට් තීරණය වෙන්නේ. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. හොඳින් බලන්න මේ වීඩියෝයේදී ඔබට පේනවා නෙගටිව් IOD පේස් කියන වචනය. මොකද්ද මේ ඍණාත්මක කලාපය කියලා කියන්නේ? සරලවම කිව්වොත් ඉන්දියන් සාගරයේ බටහිර පැත්ත. ඒ කියන්නේ අප්‍රිකාව පැත්ත සිසිල් වෙනවා. ඒ වගේම නැගෙනහිර පැත්ත, ඒ කියන්නේ ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව පැත්ත අසාමාන්‍ය ලෙස රත් වෙනවා. සාමාන්‍යයෙන් සාගර මත පිට හමන සුළං ප්‍රවාහයක් තිබෙනවා. මේ අවස්ථාවේදී ඒ කියන්නේ නෙගටිව් IOD පේස් එකේදී එම සුළං බටහිර දෙසින් නැගෙනහිර දෙසට ඉතා වේගෙන් හමා යනවා. මේ හමන සුළඟ විසින් සාගරයේ මතු පිට තිබෙන හිරු එළියෙන් රත් වූ උණුසුම් ජලය ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව පැත්තට තල්ලු කරනවා. එම ප්‍රදේශයේ උණුසුම් ජලය එක්රැස් වී උණු වතුර ටැංකියක් වගේ නිර්මාණය වෙනවා. මේ තමයි වලාකුළු හදන එන්ජිම. මේ ජල වාෂ්ප තමයි යෝධ වලාකුළු බවට පත් වෙන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති ඇයි මේ දවස්වල අපිට මෙච්චර වහින්නේ කියලා. මේ සීසෝ එකේ බර දැන් තියෙන්නේ අපේ පැත්තට. ඒ කියන්නේ උණුසුම් ජලය සහ වාෂ්ප තියෙන්නේ අපිට ළඟින්. දැන් අපි එමු අද ජනවාරි 6 රාත්‍රියට. අපි කලින් කතා කළ අඩු පීඩන පද්ධතිය low pressure area නිර්මාණය වෙන්න පාර කැපුවේ අර මුහුදේ තිබුණු උණුසුම. මේ මොහොතේ අනුරාධපුරයේ කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවලට තදින්ම බලපාන මේ පද්ධතියට අවශ්‍ය ඉන්ධන සපයන්නේ අර IOD එක මගින් රත් වුණු සාගර ජලය. මෙහි ඇති භයානකම දේ තමයි low wind shear කියන තත්ත්වය. ඒ කියන්නේ මේ වලාකුළු පද්ධතිය විසිරුවා හරින තරම් ප්‍රබල සුළඟක් කියලා ආසේ නැහැ. ඒ නිසා මේ පද්ධතිය එක තැන කැරකෙමින් ගොඩ බිමට මහා වැස්සක් අතහරිනවා. නමුත් හෙට ජනවාරි 7 සිදුවෙන්නේ මොකද්ද? මේ පද්ධතිය ලංකාවෙන් ඉවතට, ඒ කියන්නේ අරාබ් මුහුද දෙසට ගමන් කරනවා. එතකොට වැස්ස පායයිද? නැහැ. අපි කලින් වීඩියෝ එකේ කිව්වා වගේ ටේල් ඉෆෙක්ට් එක හෙවත් වලිගයේ පහර හෙට උදෑසන ක්‍රියාත්මක වෙනවා. පද්ධතිය ඈතට යනකොට එය විසින් නිරත දිගින් තද සුළං ප්‍රවාහයක් ගොඩබිමට අදිනවා. හෙට උදෑසන සහ දහවල් කාලයේ බස්නාහිර සහ දකුණු වෙරළ තීරයට හදිසි ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් පාසල් ළමුන් සහ වෙරළාශ්‍රිතව ජනතාව අකුණු ගැන ඉතාම සැලකිලිමත් වෙන්න. ඉතින් මතක තියාගන්න අපේ ගෙදරට වහින වැස්ස තීරණය වෙන්නේ සතපුම් දහස් ගණනක් ඈතින් තියෙන සාගර උෂ්ණත්වය සහ සුළං රටාව මතයි. හැබැයි ජනවාරි 8 වෙනිදා ඉඳලා මේ තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඒත් හෙට දවස තීරණාත්මකයි. පරිසර විද්‍යාව සහ කාලගුණය ගැන මේ වගේ තාක්ෂණික කරුණු සරලව දැනගන්න දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.